Hi, welcome back to my YouTube channel. අමුද්‍රව්‍ය තුනෙන් රසම රස කෑමක් හදාගමුද? ඉන්නකෝ එහෙනම්. ඉස්සෙල්ලාම මම මාජරින් ග්‍රෑම් 100ක් අරගෙන ඩබල් බොයිල් කරලා අරගෙන තියෙනවා. ඒකටම සීනි ග්‍රෑම් 100ක් දාලා හොඳට කලවම් කරගන්න ඕන. මේක කැට නැති වෙනකන් හොඳට කලවම් කරන්න ඕනි. මෙන්න මේ විදිහට. ඊළඟට මේක හොඳට නිමෙන්න තියෙන්න ඕනේ. මොකද අපි බිත්තරයක් එකතු කරනවානේ. දැන් අපි බිත්තරයක් මේක හොඳට නිමුණට පස්සේ කඩලා දාගෙන ඒකත් හොඳට විනාඩි 2ක් විතර මික්ස් කරන්න ඕනේ. හොඳට මේ විදිහට විස්ක් එකකින් ඔයාලට ගසා ගන්නත් පුළුවන්. ඊළඟට අපි අපේ මේ මිශ්‍රණයට පාන් පිටි ග්‍රෑම් 150ක් හොඳට හලාගෙන එකතු කරගන්නවා. මේක ඊට පස්සේ හොඳට කලවම් කරන්න ඕනේ. ඒකටම මම බේකින් පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳට මික්ස් කරගන්න ඕන. මේක හොඳට කලවම් කරලා මික්ස් කරගන්න අතරතුර මම කොකෝවා පවුඩර් තේ හැන්දක් එකතු කරගන්නවා. ඔයාලට තියෙනවා නම් දාගන්න. නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. මෙන්න මේ ආකාරයට හොඳට එකට ඇලෙන පදමට එන විදිහට මේක හොඳට මේ විදිහට කලවම් කරලා අපේ මිශ්‍රණය හදාගන්න ඕනේ. ඊළඟට අපි පයිපින් බෑග් එකක් අරගෙන අපේ මේ මිශ්‍රණය මේකට දාගන්න ඕනේ. ඔයාලට පයිපින් බෑග් එකක් නැත්නම් ටිකක් ඝනකම් ඉටි බෑග් එකකට උනත් මේ විදිහට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දාගන්න ඕන. දැන් අපි මේක මේ විදිහට තියලා අපේ බේකින් ට්‍රේ එක හදාගමු. බේකින් ට්‍රේ එකක් අරගෙන මෙන්න මේ විදිහට තෙල් ටිකක් උඩින් ගාලා ඒකට අපි බේකින් පේපර් එකක් තියාගන්න ඕන. මේ බේකින් පේපර් එකටත් උඩින් අපි තෙල් ටිකක් ගාගන්න ඕන. ඔයාලට ඉතින් කැමති නම් බටර් ටිකක් හරි ගාගන්න පුළුවන්. දැන් ඔයාලට කැමති විදිහේ ඩිසයින් හදාගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර චූටි බබාලා ඉන්නවා නම් ඒ බබාලා ආස විදිහට එක එක සත්ව රූප, එක එක අකුරු, එක එක හැඩතල විදිහට හදාගන්න පුළුවන්. මන් ඉතින් මේ පේන විදිහට එක එක විදිහේ හැඩතල හදාගත්තා. ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, ඒ වගේ දේවල් හදාගත්තා. ඊළඟට අපි මේක සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි 8ක් බේක් කරගන්න ඕන. දැන් බලන්නකෝ අපි බේක් කරගත්ත ටික හරිම ලස්සනට තියෙනවා. හොඳට බේක් වෙලා. මේක දැන් අපි විනාඩි 5ක් විතර හොඳට නිමෙන්න දෙන්න ඕන. ඉතින් ඉක්මනින්ම ලේසියෙන්ම මෙන්න මේ වගේ බිස්කට් ටිකක් අපිට හදාගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න.